පාසල් යන දරුවන් ඉන්න දෙමාපියන්ට වගේම මේ වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරන අයට ඉතාම වැදගත් පුවත් කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද නිකුත් කර තිබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීමේ කටයුතු එළඹෙන ජනවාරි 15 වෙනිදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ බෙදා හැරීමේ කටයුතු ලබන මාස පෙබරවාරි 15 වෙනිදා දක්වා පුරා මාසික කාලයක් සිදු කිරීමට සැලසුම් කර තිබීමයි. මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ මේ සඳහා අවශ්‍ය කරන සියලුම නිල ඇඳුම් තොග මේ වන විටත් දිවයිනට ලැබී අවසන් බවයි. ඒ නිසා කිසිදු හිගයකින් තොරව නියමිත කාලය තුල දරුවන්ට නිල ඇඳුම් ලබා දීමට හැකිවන බව එතුමා වැඩිදුරටත් සඳහන් කළා. ඒ වගේම ඔබ මේ වසරේ ඔබේ දරුවාව පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවාද? එසේනම් මේ පුවත ඔබටයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව මෙවර රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ පන්ති ආරම්භය ලබන ජනවාරි 29 වෙනිදා සිදු කිරීමට නියමිතයි. එබැවින් ඔබේ දරුවාගේ නව පාසල් ගමනට අවශ්‍ය පොත්පත්, නිල ඇඳුම් සහ අනෙකුත් අඩුපාඩු මේ දිනවල සූදානම් කරගන්නා ලෙස අප ඔබට මතක් කර සිටිනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.